අනේ ගොම්බිජු පැටව් රට හදනවා කියලා වෙලා මේ වීදි ලාම්පුවක බල්බ් එකක් මාරු කරන්න බෑ. පාදේශ සභාව ගත්තා. පාදේශ සභාව අරගත්තා. අරගෙන ඉවරලා මේ පාර දෙපැත්ත වල් ටික ගහලා දාන්න විදියක් නැහැ. මේ රට හදනවා කිව්වා. මේ ඩෝබිලා හරක් වගේ මී හරක් වගේ මේකේ මාර පෝස්ට් දානවා. මම මේ එළ හරක් මී හරක් ගොන් හරක් ටිකට මේ රට මේ හදනවද මේ රට මේ මොනවද ඇල්පිනිත් එක දෙයක් කරලා තියෙන්නේ මම මේ පෙන්නනේවා මේ සමාජ මාධ්‍යවල අනිත් ඒවා බොරුවට යනවා. මේ සත්‍යතාවය මේ කුඹුර වැඩ කරන්න පුළුවන්. මේක එක කුඹුරයි මේ කුඹුරු කෑල්ල වැඩ කරන්න පුළුවන්. මේකට එහා පැත්තේ තියෙනවා පුරන් වෙච්ච කුඹුරු පුරන් වෙච්ච කුඹුරු තියෙනවා. මේ ගොවිතැන මේ ආර්ථිකය හදන්නේ මෙහෙමද? මේ තියෙන පුරන් වෙච්ච කුඹුරු මේ විදුලි වැහන් වල බල්බ් මම පෙන්නන්නේ මේ ආදේශ සභාවේ මේ බල්බ් එක මාරු කරන්න හයියක් නැති. කයිය ගහනවා බරුවට. මේ තියෙන්නේ මේ කැලෑ වැදිලා පාරවල්. කොයි අර දැන් මහලුකුවට කිව්වේ මේ එතකොට මේ වීදි බල්බ් පිච්චිච්ච ඒවා තියෙනවා ගොඩක් ඒවා. මේ එහා පැත්තේ තියෙන තනිකරම කුඹුරු වෙල්ල අය ආර්ථිකය හදන්නේ මෙහෙමද? මෙහෙමද ආර්ථිකය හදන්නේ? ආර්ථිකය හදනවා නම් මේවා අස්වද්දන්නට ඕන. මේ ඩෝබිලා ටිකට මම මේ පෙන්නන්නේ ඩෝබිලා ටිකට. කොයි ඩෝබිලා රෙදි හොදන ඩෝබිලා රට හදනවා කියලා වල රට හදනවා කියලා දැක්කනේ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා එකකින් මේ පාරවල් දැන් තරුණයෝ ඉන්නවා කිව්වා මේ අපි රට හදනවා ගම හදනවා. දැන් මේ පාරවල් සුද්ධ කරලා තියනවද? මේ වාහනයකට යන්න බෑ. ඊට අමතරව මේ තියෙන කුඹුරු ටික පේනවද? මේ කුඹුරු පේනවද? කැලෑ වෙලා තියෙනවා පේනවද? කුඹුරු කැලෑ වෙදිලා තියෙනවා. පේනවද? පාරවල් කැලේ වෙලා තියෙනවා දැක්කද? පේනවද? වීදි ලාම්පු බල්බ් එකක් මාරු කරන්න පාදේශ සභාව ගත්තේ මේවටද? රට හදනවා කියන්නේ ඒවටද? ජොකා ඉල්ල ගත්තා කිව්වා. බෙසියරක ඉල්ල ගත්තා කිව්වා. ඒ වුණාට වත්කම් බරකම් වලින් කෝටි ගණන් ඒවා තියෙනවා. ඒවා එතකොට මේ පේනවද? කැලෑ වැදිලා දෙපැත්ත වල් වැදිලා. මේ වීදි ලාම්පු වීදි බල්බ් මම ඔයාලට පෙන්නන්නේ මේ. එතකොට මේ රට හදන ඩෝබිලා ටිකයි පෝස්ට් දාන හාල්පාරුව ටිකයි මන්ද බුද්ධික වගේ මේවා බලපියව් යකෝ. බලලිපියව්. තොපි රට හදනවා කියන්නේ මේවා කරපියව් මිනිස්සුන්ට. මේවා ඒ කාලේ කරේ නැත්තම් කිව්වේ රස්සා දුන්නේ නැහැ අපිට. ඉඩම් දුන්නේ නැහැ අපිට. වැඩිහිටි කාඩ් එක දුන්නේ නැහැ. සමෘද්ධිය දුන්නේ නැහැ. එහෙම නැත්තම් මොනවද දුන්නේ නැහැ කියන්නේ? ඒ කාලේ මම මහලුකොට කෑ ගැහුවා අරවා දුන්නේ නැහැ මේවා දුන්නේ නැහැ කියලා. එතකොට අද මේ කාලේ වර්තමානයේ වෙනකොට මොනවද අද කරලා තියෙන්නේ රටට? හොරු කියලා අල්ලනවා කියලා අරවා ඉතුරු කරා කිව්වා. අධිවේගී මාර්ගය ඉතුරු කරා. රේග්ගුවේ ඉතුරු කරා. සුරාබදු එක ඉතුරු කරා. ඒ ඉතුරු කරපු සල්ලි ටික ඔක්කොම මේ රටේ බාංශවලට බඩු ටික අඩු කරලා දෙන්න බැරිද? අඩු කරලා දෙන්න පුළුවන්. අඩුම ගානේ මේ ලයිට් කණුවක තියෙන බල්බ් එකක් මාරු කරන්න කොන්ද පණ නැති ආණ්ඩුවක් තමයි අරන් තියෙන්නේ. මේ බලපිය මේ බල්බ් මේ පේනවද බල්බ්? ලයිට් කණුවල තියෙන බල්බ් බලපිය. ඩෝබිලා බලපිය. ලයිට් කණුවල තියෙනවා. ඔයා ඔක්කොම පිච්චිලා තියෙන්නේ. ඒ කාලේ නම් කිව්වා ලියුම් පවා දෙන්න ඕන කියලා වල ඩෝබිලා ටිකට මේ සමාජ මාධ්‍ය මේ හොඳයි කියන ඩෝබිලා ටිකට මේ යවන්නේ.